ඒ වගේම තමයි දැන් මේ වෙනකොටත් නිශ්චිත වශයෙන්ම ගත්තොත් මේ අල බීජ විශේෂයෙන්ම අල බීජ නිෂ්පාදනය කිරීම ඊටාම පහළ තැනක තියෙන්නේ. විශේෂම රජයේ අල බීජ නිෂ්පාදනය කරන ආයතන සියල්ල මඩපණ කරලා තියෙන්නේ. ඒවා පිට රටින් ගෙනල්ලා හොන්ඩරයක් 35000යි 45000යි ගානට විකුණන්නේ. ඉතින් එහෙම මිලක් එක්ක ගොවියාට 170ට 180ට මේ ටික දෙන්න බෑ. එහෙනම් අවම මේ ගොවියාට නිෂ්පාදනයට යන පිරිවැය අඩු කරලා දෙන එක ආණ්ඩුවේ වගකීමක්. ඒකට මැදිහත් වෙන එක ආණ්ඩුවේ වගකීමක්. හැබැයි තමන්ගේ රාජ්‍ය ආයතන ටික ශක්තිමත් කරගන්න නැතුව අර ජාවාරංකාරික මේ බහුජාතික සමාගම් ව්‍යාපාරිකයන්ගේ සාක්කුවටද මේ ආණ්ඩුව වැටලා තියෙන්නේ. එහෙම ආණ්ඩුවත් මේ මාලිමා ජවිපේ ආණ්ඩුව කියලා කියන්නේ. අපිට පරණ හිටපු නායක ගැන හිතා ගන්න පුළුවන්. ඒ පරණ නායක කොහොමත් මේ බහුජාතික සමාගම් වල සාක්කුව වල හිටපු කට්ටිය. දැන් මේ අලුත් ආණ්ඩුව අපිට සැබෑ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ආරාධනා කරනවා දැන් මේ අල ගොවියට, ලුණු ගොවියට, උග් ගොවියට, වට්ටක ගොවියට, තක්කාලි ගොවියට මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න විද්‍යාත්මකව විසඳ ගන්න අවශ්‍යයි. අපි මේ ආණ්ඩුවට චෝදනා කරලා බැනලා යන්න නෙවෙයි මේ මාධ්‍ය හමුව තිබ්බේ. මේ අර තියෙන මේ අර සීන විපක්ෂයක් තියෙනවනේ මේ රටේ. ඒ සීන විපක්ෂයේ වැඩේ නෙවෙයි අපි කරන්න යන්නේ. කඩකප්පල්කාරී විපක්ෂයේ වැඩේ නෙවෙයි අපි කරන්න යන්නේ. අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුවට අපේ යෝජනා මාලාව ලබා දෙන්න. මේ ඇත්ත ප්‍රශ්න ටික තියෙනවා. මේ වලින් පැනලා යන්න එපා. මේව මර්ධනය කරන්න හදන්න එපා. ගොවියෝ ටික ඒක උපහාසාත්මකව ඒක පැත්තකට තල්ලු කරන්න එපා. පරණ ආණ්ඩුව වලට වෙච්ච සිතේම ඔබතුමන්ලටත් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාවත් එක්ක අපි මේ ගොවි ජන පරපුරත් එක්ක සාකච්ඡා කරලා අපි යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒක ඉදිරිපත් කරන්න කැමතියි මේ මොහොතේ. ඒකේ අපි ප්‍රධාන කාරණා 6ක් යටතේ මේ කාරණා ටික අපි ඉදිරිපත් කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ ගරු ජනාධිපතිතුමාටත් ගරු කුෂ්කර්ම ඇමතිතුමාටත් අපි මේක ඉදිරිපත් කරන්න කැමතියි. එතකොට මේ අල ලූණු සහ එළවලු ගොවීන් මෙන්ම ආනයන නොවන දේශීය වෙළඳ ප්‍රජාවන්ගේ සටන පිළිබඳ අවධානය යොමු කිරීම සහ මැදිහත් වීම සම්බන්ධයෙන් ඉල්ලා සිටීම. එතකොට මේක යටතේ අපි පළවෙනියට ඉල්ලීමක් කරනවා. අල ලූණු සහ කැරට් ගෝවා ලීක්ස් බෝංචි ඇතුළු ප්‍රධාන එළවලු වර්ගවලට අදාළව ගොවි නියෝජිතයන්ගේ එකඟතාවයක් සහිත මිල සූත්‍රයකට අනුව අවම සහායක මිලක් රජය මගින් ප්‍රකාශයට පත් කිරීම. අවම සහායක මිල මිනිමම් සපෝට් ප්‍රයිස් එකක්. යනු අවම සිල්ලර මිල නොවන අතර අවම සහායක මිල නිර්ණය කරනු ලබන්නේ නිෂ්පාදනයේ පිරිවැය අනුව ගොවියාට සාධාරණ ලාභයක් ලැබෙන බව සහතික කිරීම මගින් ගොවියා දිරිමත් කිරීම සහ ගොවිතැන ආරක්ෂා කිරීම සඳහා අවම වෙළඳපොළ මිලක් සෑම විටම ඉල්ලුම සහ සැපයීමට සාපේක්ෂව අවම සහාය මිලට වඩා ඉහළ මට්ටමකින් පවතිනට. අපි දන්නවා දැන් මේ වෙනකොටත් අපේ අසල්වාසී රාජ්‍ය වෙච්ච ඉන්දියාව මේ මිනිමම් සපෝට් ප්‍රයිස් එකක් අවම සහායක මිලක් මේක තේරුම් ගන්න අවම සහායක මිලක් කියන එකට දැන් ගිහලා තියෙනවා. දැන් භෝග 20 30 ගානකට මේ ඉන්දියාව වගේ රටක අවම සහායක මිල දීලා තියෙනවා. ඒතර ඒක යටතේ එක පැත්තකින් ගොවියා ආරක්ෂා කර ගැනීමත් අපි අනිවාර්යයෙන්ම ගොවියට යන පිරිවැය බලන්න ඕනේ. ඒ වගේම තමයි පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයට මැදිහත් වෙන්න පුළුවන්. දැන් වී අවම මිලට ගන්නවා කියලා කියනවා. හැබැයි අපි මෙතනදී කතා කරන්නේ අවම සහායක මිලක්. එතන මෙන්න මේ අවම සහායක මිලක් ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒක තියෙන තත්ත්වයන් අනුව, ඒ කාලයන් අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිශ්චිත කරලා ගැසට් එකකින් ගාලා මෙන්න මෙච්චරයි කියන්නේ නැතු ඒකට අදාළ සූත්‍රය නිර්මාණය කරලා ඒක සමාජයට දෙන්න. එතකොට දැන් අපි දන්නවා මේ වෙලාවෙත් මුං යට දැන් අස්සන්න වැඩි වෙලා තියෙනවා මේ රටේ. දැන් තක්කාලි අස්සන්න වැඩි වෙලා තියෙනවා. දැන් තක්කාලි ගුවට තක්කාලි ටික විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. වට්ටක්ක ගුවියට වට්ටක්ක ටික විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. දැන් මුං යට ගොවියන්ට මුං යට ටික විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඒකට නම් අපි දැක්ක රජයේ මැදිහත් වෙනවා කියලා තියෙනවා. අපි කියන්නේ මේ අවම සහායක මිලක් මේ වෙනුවෙන් ලබා දෙන්න මේක මේ රටට අඳුන්වා දෙන්න මේ ක්‍රමවේදය. ඒතකොට ඒක හරහා පුළුවන් වෙන ගොවියාත් පාරිභෝගිකයාත් දෙපාර්ශ්වයම රැක ගන්න. ඒ වගේම තමයි අපි යෝජනා කරනවා මේ අවම සහායක මිල තීරණය කළ යුත්තේ ප්‍රාදේශීය මට්ටමින් නොව ගොවි නියෝජිතයන්ගේ අදහස් සහ යෝජනා මෙන්ම පරීක්ෂණ දත්තවලට අනුව හෙක්ටර් කොබ්බයකට ගොවි පරීක්ෂණ ආයතනය මගිනි. ඒ සඳහා ගොවි නියෝජිතයන්ගේ සහභාගීත්වය සහිත විශේෂ කමිටුවක් පත් කළ යුතු අතර වෙළඳපොළ තත්ත්වය සහ පිරිවැය සාධක අනුව එම මිල මාස 6කට වරක් සංශෝධනය කර ප්‍රකාශයට පත් කළ හැකි සංශෝධනයක් ක්‍රියාත්මක කර යුතුයි කියන කාරණාව. එතකොට පැහැදිලිවම මේ ගොවියෝ ටිකත් එකතු කරගෙන කෘෂි පරීක්ෂණ ආයතන ටිකත් එකතු කරගෙන මේක නිතර වෙනස් වෙන්න ඕන දෙයක්. ඒ වෙනස් වෙන එකට අවශ්‍ය හැඩතල ටික හදාගෙන මෙන්න මේ අවම සහායක මිලක් සපෝට් කරන්න පුළුවන්. ගොවියාට සපෝට් කරන මේ අවම සහායක මිල ක්‍රමවේදයට යන්න සහ මේක අඳුන්වා දෙන්න කියන ඉල්ලීම අපි මේ ආණ්ඩුවෙන් කරන්න කැමතියි. ඒ වගේම තමයි අල ලූණු ඇතුළු දේශීය එළවලු වලට විකල්පයන් ලෙස ආනයනය කරනු ලබන නිෂ්පාදන සඳහා විශේෂ පාරිභෝගික බදු පනත යටතේ
එම නිෂ්පාදන වල අපනයන පිරිවැය අනුව ඒවායේ වෙළඳපොළ මිල අවම සහායක මිලට වඩා 120කින් ඉහළ මට්ටමකින් පවතින ලෙස විශේෂ බද්දක් පැනවිය යුතුයි. එසේ බදු පනවන ලබන දේශීය ගොවියා ගොවිතැන සහ රටේ ආහාර ආරක්ෂිත සුරක්ෂිතතාවයේ දීර්ඝකාලීනව ආරක්ෂා කිරීම තමයි අපි අපේක්ෂා කරන්නේ. එතකොට අපි යෝජනා කරනවා දැන් අපි සහායක මිලක් නියම කරනවා මේ සහායක මිලට වඩා 120ක් වැඩි වෙන ආකාරයට බද්දක් පනවන්න ඕනේ. දැන් අල ටික ගෙන්නනවා පිට රටින්. ලූණු ටික ගෙන්නනවා. දැන් මේ රටේ ගොවියා අමාරුවෙන් වවන සියල්ලම පිට රටින් ගෙන්නනවා. දැන් මේකෙන් මොකද්ද වෙන්නේ? දේශීය ගොවියා විනාශ වෙනවා. දැන් පාරිභෝගිකයාගේ සිතේ දැන් මේ ආණ්ඩුවත් කරන වැඩේ තමයි මේ පාරිභෝගිකයාගේ හිතේ වෛරයක් හදනවා ගොවියාට විරුද්ධව. ඒ කියන්නේ මේ ගොවියෝ ටික මේ ඉල්ලන හින්දා තමයි අපිට මේ පාරිභෝගිකයාට මේක දෙන්න බැරි. පිට රටින් ආනයනය කළා. මේ ආනයනය පිටපස්සේ ලොකු ජාවාරම් ක්‍රමවේදයක් තියෙනවා. ඒක ගැන මම වෙනම පැහැදිලි කරන්නම්. මේ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තියෙනවා මේ වැඩේ කරන්න කියලා. ඒතර අපි දැන් අල ප්‍රශ්නේ ගත්තත් දැන් අල ටික අඩුවෙන් පිට රටින් ගේන්න පුළුවන් නම් මේ රටේ අල ගොවියා වෙන වැඩක් බලා ගන්න දැමතුමාලා කතා එහෙමනේ අලගොවියෝ ගිහිල්ලා වෙන වැඩක් කරගන්න අපි පිටරටේ අඩුවෙන් ගේනවා කියලා. ඔබතුමාලාට මතක ඇති මේ රටේ ඇපල් වැවුණා. රාගල ඇපල් තිබුණා. බිබිලේ දොඩම් තිබුණා. දැන් මං අහනවා අද ලංකාවේ ඇපල් හැදෙනවද? අද ලංකාවේ දොඩම් හැදෙනවද? මොකක්ද උනේ? රාගල ඇපල් වවපු ගොවියෝ ටික බිබිලේ හැදිච්ච දොඩම් වලට ලස්සන්ට ෂොට් එක දුන්නා. කොහොමද ෂොට් එක දුන්නේ? ලංකාවේ ඇපල් හැදෙනකොට ලංකාවේ දොඩම් හැදෙනකොට ඊට වඩා අඩුවෙන් මුල් අවදියේදී පිටරටින් ගෙන්නුවා. පිටරටින් ගෙන්නුවා මොකද්ද සමාජයේ හැදිච්ච මතය? ඇපල් ගෙඩියක් මීට වඩා අඩුවට අපිට කන්න පුළුවන් පිටරටින් ගෙනල්ලා. දොඩම් ගෙඩිය අපිට පිටරටින් මීට වඩා අඩුවට ගෙනල්ලා කන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ඒක අඩුවට දුන්නේ දේශීය මේ දේශීය ඇපල් ගොවියාත් දේශීය දොඩම් වගාවත් විනාශ වෙන තැනට ගෙනිලා ගොවියෝ ටික එකෙන් එළියට ඇදලා දාන්න. ඒ ගොවියා ඒ බිබිලේ දොඩම් ටික වවන එක නවත්තපු දවසේ ඉඳන් ඒකට තව බලපාපු මේ පරිසර සාධක ඇති, තව බලපාපු වෙනත් කාරණා ඇති, වෙනත් ගේම් කූට උපක්‍රම ඇති මේ බහුජාතික සමාගම් වල මේක ජනතාව මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. ඒතර දොඩම් ටික හදන එක නැවතුණා, ඇපල් ටික හදන එක නැවතුණා. අද ඇපල් ගෙඩියක් කීයද සුපර් මාකට් එකේ? අද දොඩම් ගෙඩියක් සුපර් මාකට් එකේ කීයද? ඔය පෙන්නන් ආපු ක්‍රමේ නෙවෙයි අද තියෙන්නේ. ඒක තමයි මේ බහුජාතික සමාගම් වල සහ මේ ගෝලීය ධනවාදයේ උපක්‍රමය. ඒතර මේ ගෝලීය ධනවාද ගැන අපිට කියලා දුන්න නායකයෝ අද බලයට ඇවිල්ලා ඔවුන්ට මේක අමතක වීම ගැන අපිට ලොකු කනගාටුවක් තියෙනවා. දැන් මේක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. චන්ද්‍රිකා මැතිණිය ඉන්න කාලේ 3.50ට පාන් ගෙඩිය දුන්නා. මෙතන ඇති වැඩිහිටි පරම්පරාව 3.50ට පාන් ගෙඩිය කාපු. ඇයි? පාන් වලට අපේ මිනිහව පුරුදු කරගන්න. ඉදියාප්ප ටික, පිට්ටු ටික, කඩල ටික, උදේට කපු රතුබත් ටික, දියබත් ටික මේ රටේ ජනතාව ගලවලා 3.50ට දුන්න පාන් ගෙඩියට මිනිස්සු පුරුදු කරා. අද පාන් ගෙඩියට 3.50ට දෙන්න කම්පැනියක් තියනවද? ඔය මේ රට පිටිගේන බහුජාතික සමාගම් ටික. මෙන්න මේක තමයි උපක්‍රමය. එතකොට මේ අල්ල ගොවියාට අද පහර දෙන්න ජන මනස හදන මේ ආණ්ඩුවෙන් අපි අහනවා. ඔයගොල්ලෝ මොකද්ද මේ කරන්න හදන්නේ? ඔයගොල්ලෝ මොකද්ද මේ කරන්න හදන්නේ? ඔයගොල්ලෝ දැන් මේ බහුජාතික සමංගම් වලට යට වෙලාද? මේ රටේ ව්‍යාපාරිකයෝ 3-4 දෙනෙක් සාක්කුවට වැටලාද? අපිට අහන්න තියෙන ප්‍රශ්නේ ලාල්කාන්ත ඇමතුමාගේ ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ඔබතුමාලගේ වාම සූඳේ පන්ති පහේ ඉගෙනගත්ත කාරණා ඔබතුමාලට අමතක වෙලාද? එනිසා අපි පැහැදිලිවම කියනවා මේ ගොවියා කෙරේ වෛරයක් ඇති වෙන ආකාරයට මේක උලුප්පා දක්වන්න එපා. ඇත්ත ප්‍රශ්නේ ඇත්ත තැනින් අඳුනා ගන්න. එනිසා අපි පැහැදිලිව කියනවා මේ රට ආහාර සුරක්ෂිතතාවයක් අවශ්‍යයි. මේ රට ගොවියා ආරක්ෂා කර ගැනීමේ ගොවි ස්වාධිපත්‍ය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔය බායිලා ඇවිල්ලා දැන් අල මේ රට ගෙන්නවා ටොංගණන්. එතකොට දැන් එහෙම ගෙනල්ලා ඒගොල්ලෝ මේ සල්ලි ටික ඔක්කොම උන්ඩියල් ක්‍රමවලින් විවිධ ක්‍රමවලින් පිටරට ගෙන්නවා. ඒගොල්ලෝ දැන් මේ රටේ දේශපාලන පක්ෂ වලට වියදම් කරනවා. අන්තිමේදී දේශීය ගොවියා නැතුණාට පස්සේ ජනතාවටත් මම මේ කියනවා මේ දේශීය ගොවියා රැක ගන්න නැත්නම් අර මං කියපු ඇපල් වලට වෙච්ච වැඩේ වෙන්නේ. දොරන් ටිකට වෙච්ච වැඩේ වෙන්නේ. 3.50ට පාන් කාලා වෙච්ච වැඩේ වෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ ගොවියන් වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕනේ. අපිට තේරෙනවා පාරිභෝගික ජනතාව හිටිට මේ ආර්ථික අර්බුදය ඇතුළේ ඔබත් මමත් ඉතා අපහසුතාවයකින් මේ සමාජයෙන් මේ අපේ ජීවිතය ගෙනියන්නේ. ඒ නිසා රුපියල් 10කින් හරි 50කින් හරි කීයකින් හරි අඩුවට අල ටිකක් එළවලු ටිකක් ලැබෙනවා නම් අපි කැමතියි. මේ ජීවන අර්බුදයත් එක්ක අපිට යන්න අමාරු නිසා. හැබැයි ඒක දඩමීමා කරගෙන දේශීය ගොවියා විනාශ කරන වැඩපිළිවෙලට ඉඩ තියන්න එපා කියන එක. එහෙම වුණොත් මීට වඩා වැඩි මිලට තමයි අපිට මේවා කන්න වෙන්නේ. අද ඔය ගෙන්නන සුන්දර කතාව නෑ මේ රටේ ගොවියා විනාශ කරාට පස්සේ.
එනිසා මේ දැන් බුද්ධිමත්ව බලන්න කියන ආරාධනාව අපි කරනවා. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ අවම සහායක මිලට වඩා 120කින්වත් අවම මේ ආනයනය කරන මේ වලට වැඩි වෙන විදිහට බදු පනවන්න කියන කාරණාව. ඉතින් ඒ වෙනුවෙන් මැදිහත් වෙන එක. එහෙමනම් ඒ 300ට අල ටික දෙන්න පුළුවන් නම් එහෙනම් ඒකට අදාළව බීජ ටික හදලා දෙන්න. පරිශ්‍රණ ආයතන ටික ක්‍රියාත්මක කරන්න. මේ රටේ බීජ මාෆියාවක් තියෙනවා. මේ රටේ පොහොර මාෆියාවක් තියෙනවා. ඒවට උත්තර නැහැ මේ ආණ්ඩුවට. උත්තර නැහැ නෙවෙයි උත්තර තිබ්බා. දැන් නිහඬ වෙලා ඉන්නේ ඇයිද කියන එක අපිට ප්‍රශ්නයක්. ඒ නිසා මේ ඇත්ත ගොවි ප්‍රශ්න වලට මැදිහත් වෙන්න කියන කාරණාව මේ ආණ්ඩුවට මතක් කරන්න කැමතියි. ඊළඟ කාරණාව. අල ලූණු සහ එළවලු සඳහා අය කරනු ලබන විශේෂ පාරිභෝගික බදු මුදල් මගින් ආහාර සුරක්ෂිතතා අරමුදලක් පිහිටවන්න. දැන් මේ බදු එකතු කරලා මේ වලින් ගේන සල්ලි වෙන වැඩ වලට පාවිච්චි කරන්නේ නැතුව මේ රටේ ආහාර සුරක්ෂිත අරමුදලක් වෙනුවෙන් වෙන් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දැන් මේ බදු මුදල් ගන්න කියන්නේ අපි මේ වෛර චේතනාවකින් නෙවෙයි මේ රටේ ආහාර සුරක්ෂිත අරමුදලක් පිහිටවන්න ඕනේ. ඒක විනිවිද භාවයකින් යුතුව ඒක පාවිච්චි කරන්න ඕන උපාය මාර්ග වශයෙන් අපි කාරණා කීපයක් දකිනවා. ඒ බදු මුදල් වලින් මේ ආහාර සුරක්ෂිත අරමුදල පිහිටවලා ඒ අරමුදලින් ගොවියාට සහන ආධාර ලබා දීම මගින් නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සහ එමගින් අවම සහායක මිල තවත් පහත දාන්න අන්නේ හරහා පාරිභෝගිකයට උත්තර සහනයක් දෙන්න පුළුවන්. දැන් අවම සහායක මිල කියන එක තියෙනවා. ගොවියාට සහන දුන්නොත් ගොවියාට දැන් අල ගොවියාට අල බීජ ටික රුපියල් 35000ට 45000 නම් ගන්න වෙන්නේ මේ පරීක්ෂණ ආයතන මගින් මේවා මේ ආහාර මේ බද්දෙන් ගන්න සල්ලි වලින් ඒවා දිනු කළා මේ අල ගොවියාට හොන්ඩරේකට යන මිල අඩු කරලා දුන්නොත් අර අවම සහායක මිල අඩු කර ගන්න පුළුවන්. ඒතර ඒකේ වාසිය යන්නේ කාටද? පාරිභෝගිකයට. පාරිභෝගිකයා සතුටින් නම් කාටද වාසිය එන්නේ? ආණ්ඩුවට, ඇමතුමාට. ඉතින් අන්න ඒ නිසා මේ වගේ උපාය මාර්ග සැලසුමකට යන්න කියන අපි ආරාධනාව කරනවා. ඒ වගේම ගොවින් විසින් කුඩා පරිමාණ වෙළෙන්දාද ඇතුළත් වන ආකාරයට ඒකාබද්ධ ගොවි සමාගම් සහ ගොවි සමූපකාර පිහිටවන්න. දැන් මේ ගොවි සමූපකාර සහ මේ සමාගම් පිට මේ ගොවියා එකතු කරලා සංවිධානගත කිරීම මේ ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් සහ කළ යුතු දෙයක්. මේ බහුජාතික සමාගම් ජාවාරම් කාර්යයන්ගෙන් මේ ගොවියා සහ පුංචි වෙළෙන්දා බේරගන්න මේක වෙනුවෙන් මැදිහත් වෙන්න ඕනේ. ඒ ගොවි සමාගම් සහ ඒ සමූපකාර පිහිටවන්න ඕනේ. ඒ ගොවි සමාගම් සහ ගොවි සම්පූකාර වලට සහන පොලී යටතේ ගොවියාට සුද්ධ මූල්‍ය ණය පහසුකම් ලබා දීම හරහා අදාළ ආයතන වලින් පොලී රහිත ණය ලබා දෙන්න පුළුවන්. මෙන්න ගොවියා ආරක්ෂා කරන්න. ගොවියාව හුරන් කනවා. අද ගිහිලා බලන්න ගොවි පවුල් කීයක් නම් මේ සුද්ධ මූල්‍ය ණය උගුලේ හිර වෙලා ඉන්නවද කියලා. දැන් මේ හදන ගොවියන්ගේම සමූපකාර හරහා ගොවියන්ගේම මේ සමාගම් හරහා ගොවියාට සහන දෙන්න අර ආහාර සුරක්ෂිත අරමුදලෙන් වැඩ කරන්න පුළුවන්. ගොවියව ආරක්ෂා කරගන්න පුළුවන්. අස්වැන්න නැති කාලෙට අනිත් කාලවලට අස්වැන්නට වෙන අර්බුදයක් ආපු කාලවලට ස්වභාවික විපත් ආපු කාලෙට ගොවියාව ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ කියන කාරණාව අපි මතක් කරන්න කැමතියි. ඒ වගේම ගොවි සමාගම් සහ ගොවි සමූපකාර මගින් අතිරික්ත නිෂ්පාදන කල් තබා ගැනීම හරහා වෙළඳපොළ මිල ස්ථාවර කිරීම සහ ආහාර නාස්තිය වළක්වා ගැනීම සඳහා ඒ වගේම මේකට වටිනාකම් එකතු කොට මේවා මහ පරිමාණ කර්මාන්ත බවට පත් කරන්න වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් මේ වෙනකොට වට්ටක්ක ටික හැදෙනවා මේ පොළවේ. අද වට්ටක්ක ග්‍රෑම් 100ක් රුපියල් 5ට විකිනෙනවා. කිලෝ එක රුපියල් 50ට යනවා. ගොවියට මේ කොළඹ වෙළඳ පොළේ. හැබැයි ගොවියට හම්බෙන්නේ කීයද? තක්කාලියද කිලෝ ගණන් තියනවා විකුණ ගන්න බැරුව. ඒතර දැන් මේ තක්කාලි ටික කල් තබා ගන්න, වට්ටක්ක කල් තබා ගන්න, ඒ වලට අවශ්‍ය තාක්ෂණික ඥානය, ඒ වලට අවශ්‍ය ශිල්පීය ඥානය, ඒ වලට ගොවියා පොළඹවන්න අවශ්‍ය වැඩ ටික නිර්මාණය කරන්න අර ආහාර සුරක්ෂිත අරමුදල හරහා ණය පාසුකම් සහ වැඩසටහන් හදන්න පුළුවන්. මෙන්න මේක වෙනුවෙන් මැදිහත් වෙන්න. ඒ යන තක්කල් ටික විනාශ වෙන්න දෙන්න එපා. ඒ ටික මේ දඹුල්ල කුණු කොට යවන්න එපා. ඒක අලින්ටයි හරක්ටයි කන තැන්ට යවන්න එපා. ඒක තක්කාලි නැති වෙන කාලයට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට කල් තබා ගන්න පුළුවන් විදිහට අවශ්‍ය ශිල්පීය ඥානය දෙන්න පුළුවන්. ඒවට මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි කරන්න කැමතියි. ඒ වගේම ප්‍රාදේශීය සභා සහ නගර සභා මගින් කුඩා පරිමාණ පොළවල් සහ ආර්ථික මධ්‍යස්ථාන පිහිටුම මගින් වෙළඳපොළ ව්‍යුහය තුල කාර්යක්ෂම වර්ධනයක් ඇති කිරීම. දැන් වෙලා තියෙන්නේ ඔක්කොම ටික එක තැනකට ගේනකොට මේකේ මිල තීරණය කරන්න වෙනම කට්ටියක්. ඒ නිසා තමයි අර ඇමතුමා කියනකොට මේක 230ට 250ට අපි 240ට විතර අරගෙන ගොවියගෙන් 300ට ජනතාවට දෙන්නම් කිව්වට ඇත්ත తත්වය 170 180ට ගොවියගෙන් අරගන්නවා ඊටාම සොච්චම් මුදලකට. හැබැයි පාරිභෝගිකයට 370ට 400ට විකුණනවා.
එතකොට මෙන්න මේ තියෙන Java අලංකාරී ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍යයි. ඒක වෙනස් කරන්න නම් මේ කුඩා පරිමාණයේ මේක විසිරලා යන ආකාරයට මෙන්න මේ නව ව්‍යුහයක් හඳුන්වා දීම අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියන ආරාධනාව අපි කරනවා. ඒ වගේම පස්වෙනි කාරණාව හැටියට හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි පරීක්ෂණ ආයතනය මගින් ගොවියා හෙවත් විකුණන්නා සහ වෙළෙන්දා හෙවත් මිලදී ගන්නා අතර සබඳතාවේ ඉලෙක්ට්‍රොනික වෙළඳ පොලක් නිර්මාණය කිරීම මගින් කාර්යක්ෂම කිරීම සහ ප්‍රතිඵලදායක කිරීම. ඒ සඳහා ස්මාර්ට් දුරකථන මගින් ඇතුල් විය හැකි යෙදුමක් හඳුන්වා දී අතර එය නිසි ලෙස ආරක්ෂිතව කළමනාකරණය කළ යුතුයි. එතකොට අපි දන්නවා දැන් මේ ගොවියා සහ වෙළෙන්දා ගොවියා සහ පාරිභෝගිකයා අතර ලොකු දුරස්භාවයක් තියෙනවා. ගොවියා අතර පවා ලොකු දුරස්භාවයක් තියෙනවා. ඒ නිසා තමයි දැන් මේ රටේ මුං අස්වැන්න වැඩි වෙලා තියෙන්නේ. එකක් තමයි මේ පාර අස්වැන්න වගා සාමාන්‍ය භූමික දුන්න අස්වැන්න වඩා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගොවියෝ දන්නේ නැහැ මේ භෝග වගා කරද්දි තව ගොවියෝ කීයක් මේවා වගා කරනවද. ඒ සම්බන්ධයෙන් දත්ත එකතුවක් මේ රජයට නැහැ. ඒතර දැන් අපි දන්නවා මේ ස්මාර්ට් යුගයක ඩිජිටල් කරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශිකුත් දාලා තිනවා. ඒ සම්බන්ධයෙන් දැන් ජනාධිපතිතුමා තමයි මම හිතන්නේ ඇමතිවරයා හැටියට ඉන්නේ ඩිජිටල් කරණය ගැන ඉතා හොඳින් කතා කරනවා. පහුගිය කාලේ ඩිජිටල් කරණය ගැන සම්මන්ත්‍රණ වැඩසටහන් මාලාවක් කොළඹ මූලික කරගෙන කරලා තිබ්බා. හැබැයි ඒ කතා කරන දේවල් මේ බිමට යන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. අපි යෝජනා කරනවා මේක පරිගණක යෙදුමක් එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එක ඇප් එකක් කරා එහෙම යෙදුමක් කරා මේක ලින්ක් කරන්න එකට දත්ත ටික ගන්න පුළුවන් විදිහට ලංකාවේ අල ටික හිටවනකොට තක්කාලි වවනකොට වට්ටක්ක ටික වවනකොට එක තැනකින් ගොවියාගේ ඒ සම්පූර්ණ දත්ත ටික ගන්න පුළුවන් ගොවියාට බලා ගන්න පුළුවන් වෙනවා මේ කන්නේදී වට්ටක්කා කොච්චර ප්‍රමාණයක් වගා කරලා තියෙනවද. ඒ වගේම තමයි අස්වැන්න නෙලලා මේවා වෙළඳ පොළට ගේද්දී අපි දන්නවා අල සාමාන්‍යයෙන් මාස කිහිපයක් මේ පොළොව යට තියාගන්න පුළුවන්. එතකොට වෙළඳ පොළට එකපාර නිකුත් කරන්නේ නැහැ. ඒ වගේ අපි දන්නවා අස්වැන්න නෙලන්න ඕන කාලය තියෙනවා. එතකොට එදා දවසේ වෙළඳ පොළට අස්වැන්න කොච්චරක් එනවද කියන එක මේ ඇප් එකක් කරා පාලනය කරන්න පුළුවන්. එතකොට මෙවැනි යෙදුමක් කරා මේ ගොවියන්ට තියෙන ප්‍රශ්න වලට ආණ්ඩුවටත් මහන්සි නොවේ උත්තර ගොඩක් හොයන්න පුළුවන්. වෙළෙන්දා සහ ගොවියා අතර තියෙන දුරස්භාවය, වෙළෙන්දා සහ පාරිභෝගිකයා අතර තියෙන දුරස්භාවය, ඒ වගේම තමයි ගොවියා අතර තියෙන දුරස්භාවය නැති කරන්න මේ තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි යෝජනා මාලාවක් හදලා තිනවා. ඒක අපි මේ ආණ්ඩුවට ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම තමයි මෙතෙක් කාලයක් සිදුණු වූ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් හෙවත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ නාමයෙන් අපනයනකරුවන් අයුතු බදු සහන ලබා ගැනීම මගින් රටේ බදු ආයතන අහිමි කිරීම සහ ඒ මගින් අයුතු ලාභ සහ කොමිස් ලබා ගැනීම හරහා අවසානයේදී ගොවියා දුකටපත් කිරීම, ගොවිතැන ආදායමත් කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාවය අනුතුරට ලක් කිරීම පිළිබඳ පරීක්ෂණයක් පැවතීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන්න අපි යෝජනා කරනවා. මේ තොරතුරු ටික රටේ එලි කරන්න ඕනේ. දැන් මේ ආණ්ඩුව මේක හොඳට මතක තියාගන්න. මේ ආණ්ඩුව කිව්වා වංචා දූෂණ නැවතුවා කියලා අපි. හැබැයි තාම මේ රටේ වංචා දූෂණ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මොනවද? අපනයන හරහා. ඒවා අහුවෙන්නේ නැති වංචා. ඒවා අහුවෙන්නේ නැති කොමිස්. අල ගේනකොට, ලූන් ටික ගේනකොට ඒ වලට අවසර අරන් දෙන්න විතරයි තියෙන්නේ. ගොවි පවුල් ලක්ෂ ගාණක් දුකටපත් කළා එක ඇමති කෙනෙක්ගේ සුඛ විහරණය වෙනුවෙන්. ඔවුන්ගේ මූල්‍ය ආදායම් වෙනුවෙන් එදා ආණ්ඩු කරපු වැඩේමද මේ ආණ්ඩුව කරන්නේ. ඒ නිසා අපි කියනවා මේක සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕනේ. මේ වංචා දූෂණ ටික එලි කරන්න ඕනේ. අහුවෙන්නේ නැතුව හොරකම් කරන විදි මේවා. ඒ ගැන අපි ඉස්සරහදී කතා කරමු. මේ ආණ්ඩුව සූදානම්, අපි ආණ්ඩුවත් එක්කත් ඒ ගැන කතා කරන්න සූදානම්. අපි වෙළඳ ඇමතුමාගෙන් අහනවා මේ දත්ත හරියට සමාජයට දෙන්න. අපි කුෂිකර්ම ඇමතුමාගෙන් අහනවා කුෂිකර්ම ඇමතුමාගේ වැඩපිළිවෙලට සහාය දක්වන වැඩපිළිවෙලක්ද වෙළඳ ඇමතුමාගේ වැඩපිළිවෙල ඇතුලේ තියෙන්නේ මේ ආණ්ඩුවේ. ඒතර අපිට පැහැදිලිවම පේනවා මේ අපනයන කරන මුවාවෙන් මේ රටේ වෙන මහා වංචාව, මේ මුදල් සංසරණය මේ ගැන හොයන්න ඕනේ. ඒතර ඒ වෙනුවෙන් මේ ගොවි පවුල් ටික දුකටපත් කරන එක සාධාරණද? ඒ සදා ජනාධිපති කොමිසමක් අවශ්‍යයි. ඊළඟට එන ආණ්ඩුවකටවත් මේ ආණ්ඩුව ආවේ වංචා දූෂණ නවත්තන්න නම් මේ නිල වශයෙන් වෙන වංචා දූෂණ ටිකක් නවත්තන්න ඕනේ. නීති රීති ඇතුලේ රිංගලා ගිලා කරන වැඩ ටික. එහෙනම් ඒ වෙනුවෙන් ඔබලා අත තියන්නේ කවද්ද කියලා අපි අහන්න කැමතියි. ඔබතුමාලා නොදැනුවත්ව වෙන දෙයක්ද මේක? නැත්තම් දැනුවත්ව නිහඬව ඉන්න දෙයක්ද? නොදැනුවත් නම් ගරු ජනාධිපතිතුමනි, ගරු වෙළඳ ඇමතිතුමනි, ගරු කුෂිකර්ම ඇමතිතුමනි, නොදැනුවත් නම් වෙන්නේ අපි සූදානම් කියලා දෙන්න. අපි එන්නම් කියලා දෙන්න මේක. ගොවියොත් එක්ක. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මෙන්න මේ යෝජනා මාලාවක් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ආණ්ඩුව වටන්නේ මග පෙන්වීම විපක්ෂයේ භූමිකාව, මේ තියෙන සාධනීය යෝජනා ටික සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ගොවි සටන් වලට මේ ගොවි හඬට
කන් දෙන්න කියලා අපි ගොවි බිමකින් ආපු ගරු ජනාධිපතිතුමාටත් මේ කුෂිකර්ම ඇමතිතුමාගෙනුත් අපි ඉල්ලා සිටිනවා. ඉතින් ඒ නිසා මේ බොරු ගොවියෝ ගෙනල්ලා සමහන් මේ බොරු ගොවිනේ මම හිතන්නේ ගොවියොත් ඇති. හැබැයි ඇත්ත ගොවියෝ මග හැරවලා නේ ඒ ඇත්ත ගොවියන්ව මේ සටන් වල හිටපු ඇත්ත ගොවියන්ව මග හැරලා ජනාධිපතිතුමාත් එක්ක කතා දීලා මොකටද? එහෙම මාධ්‍ය සංදර්ශන කරන්න එපා. ඒ අයගේ හඬට ඇහුම්කන් දෙන්න. ඒ අය කියන කතාවත් අහන්න. ඔබතුමා දැන් ජනාධිපති වෙලා ඉන්නේ පුංචි කණ්ඩායමකට නෙවෙයි. සමස්ත රටට. ඒ නිසා මේ බහුතරයක් ගොවියෝ ඔබතුමාලට ඡන්දෙ දුන්න ගොවියෝ. පැහැදිලිවම මේ පහුගිය කාලේ මම බණ්ඩාරවෙල නුවරඑළියේ දඹුල්ලේ මේ ගොවි බිම්වල ඇවිද්දා. මේ ගොවියෝ බහුතරයක් ඔබතුමාලට ඡන්දෙ දුන්න මේ මාලිමා ආණ්ඩුවට ඡන්දෙ දුන්න ගොවියෝ. අද අසරණ වෙලා ඉන්නේ. ඒතර ඔබතුමාලත් එහෙම ගොවි නායකයෝ ටික ඔබතුමාලන්ට ඡන්දෙ දුන්න ගොවි නායකයෝ පැත්තකින් තියලා වෙනත් කණ්ඩායම් ගෙනල්ලා මේක සාකච්ඡා කරනවා නම් මේ ඇත්ත ප්‍රශ්නේ ඔබතුමාලටත් මග ඇරෙනවා. ඒක මග ඇරුණොත් අර 21 වෙනිදා ගේමක් ගහන්න බලන් ඉන්න කඩා හැලිච්ච විපක්ෂයට ආයි chance එකක් එනවා. ඉතින් ඒකට ඕගොල්ලෝ chance දෙන්න යන්න එපා. ඇත්ත ගොවි ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කියන කාරණාව අපි මතක් කරන්න කැමති මේ ආණ්ඩුවට. බොහොමත්ම ස්තුතියි.